අද හැම කෙනෙක්ම ඔන්ලයින් බිස්නස් එකක් නැත්නම් ඔන්ලයින් දෙයක් නැත්නම් මේ සෝෂල් මීඩියා යූස් කරගෙන වෙන්න පුළුවන් නැත්නම් ඔන්ලයින් බිස්නස් එකක් කරන ඔන්ලයින් ජොබ් එකක් කරන ගොඩක් අය try කරන එකට හේතුව තමයි මතක නම් 2019 2018 ඔය කාලෙන් පස්සේ එකපාරට කොවිඩ් සිටුේෂන් එකෙන් පස්සේ බඩු මිල සෑහෙන වැඩුණානේ රුපියල් 45ට විතර දීපු පාන් ගෙඩිය 180 දක්වා ගියා එතනින් පස්සේ අඩු වුණා එතනින් පස්සේ ඔහම ගත්තොත් එමේ තෙල් ලීටරේ වැඩි වුණා වියදම් වැඩි වුණානේ වියදම් වැඩි වුණා වියදම් වැඩි වීමත් එක්ක තමයි අර අමතර ඉන්කම් එකක් ගන්න තව දෙයක් කරන්න ඕනේ කියන එක ලොකුවට මිනිසුන්ට දැනෙන්න ගත්තා ඉතින් ඒකත් එක්ක අපි හිතමුකෝ දැන් කවුරු මිනිහෙක් ඉන්නවා එයා ජොබ් එකක් කරන කෙනෙක් මේ ජොබ් එකක් කරන මිනිස්සයා ඉන්නවා මේ ජොබ් එකක් කරන මිනිස්සයා හරියටම පැය 8ක් උදේ 8:05 වෙන්න පුළුවන් shift එක වෙන්න පුළුවන් පැය 8ක් වැඩ කරනවා පැය 8ක් වැඩ කරලා එයා දවස් 24ක් 25ක් කොහොම වැඩ කරලා මාසෙට එයාගේ සැලරි එක ගන්නවා එයාගේ පඩිය ගන්නවා පඩිය ගත්තයන් පස්සේ පඩිය එයා සමන් පඩිය ගන්නවා එයා තරුණ කාලේ වගේ එයාගේ පඩිය ගැටලුවක් නෑ එයා ගන්න සැලරි එක එයාට ඇති ෂේප් එකේ මැච් එකක් ගහන් ඉන්න හැබැයි එයාගේ වයස යනවත් එක්කම කාලය යනවත් එක්කම වියදම කියන එක ටිකක් උඩට යනවා වියදම වැඩි වෙනවා නේ වියදම වැඩි වෙද්දී මොකද කරන්න වෙන්නේ වියදම වැඩි වෙද්දී අනිවාර්යයෙන් මොකද කරන්නේ ආදායම වැඩි කරගන්න වෙනවනේ ආදායම වැඩි කරගන්න වෙනවා එතකොට මේ ආදායම වැඩි කරගන්න යා ජොබ් එක ලං කරන්නේ යාට ජොබ් එක තා චුට්ට වෙලා කරන්න වෙනවා එහෙනම් පැය 8ක් වැඩ කරන කෙනා පොඩ OT කරනවා පැය 9ක් 10ක් OT කරනවා හැබැයි මෙයාගේ වියදම වැඩි වෙනවා සහ ඊළඟ අනාගතයේ ඩ්‍රීම්ස් ගොඩක් එකතු වෙනවා මේ ටික කරන්න ඕන හින්දා යා වැඩ කරන තව වැඩ කරනවා හැබැයි කොච්චර වැඩ කළත් යාට තේරෙනවා පැය 24න් එහා වැඩ කරන්න බෑ වෙන පාර්ට් ටයිම් ඉලි ජොබ් කරා වෙන්න පුළුවන් උපරිම පැය 24යි දවසට පැය 24යි එහෙනම් දවසේ ලැබෙන ආදායම සීමාවක් වෙනවා එතනින් පස්සේ එහෙනම් අනිවාර්යයෙන්ම මොකද කරන්නේ අනිවාර්යයෙන්ම බිස්නස් එකක් කළොත් ස්පිරි බිස්නස් එකක් කළොත් හොඳයි ව්‍යාපාරයක් කරන්න ඕනේ ව්‍යාපාරයක් කරන්න කියලාට තේරෙනවා අව්‍යාපාරයක් කරන්න එක පළවෙනි දේ තමයි මුදල් ඕනි මුදල් දැන් රැකියාව කරනවානේ මුදල් එයා කොහොමද හොයාගත්තා කියමුකෝ ඒකට හැබැයි ආ තව ටයිම් එක දෙන්න ඕනි මෙන්න මේ කමිට්මන්ට් දෙක දෙන්න ඕනි මනි කමිට්මන්ට් එක ටයිම් කමිට්මන්ට් එක දෙන්න ඕනි හරි දැන් ඔන්න එයා මුදල් ලෝකේ කරගත්තත් එයාට දෙන්න තව ටයිම් එකක් නෑ රැකියාව ගන්න මොකද අනිවාර්යෙන් ව්‍යාපාරයක් කරනවා කියන්නේ අනිවාර්යෙන් මේ වෙනුවෙන් ફોකස් එකක් දෙන්න ඕනි ඉතින් මේ ටයිම් එක ප්‍රශ්නයක් කියලා දෙනවා මේ ටයිම් එක ප්‍රශ්නයක් වෙද්දී එයා දකිනවා ඔයා මෙච්චරක් දාන්න ඔයාගේ සල්ලි 3 ගුණයක් කරලා දෙන්න 4 ගුණයක් කරලා දෙන්න සල්ලි මැජික් කරන මනි මැජික් කරන සල්ලි මැජික් කරන ඒවා ඔන්ලයින් එකේ ඔන්න අහන්න දින පිරමිඩ් ක්‍රම අච්චරක් දැම්මොත් මෙච්චර ගුණයක් වෙනවා සල්ලි මැජික් කරන ඒවා මොකද කරන්නේ හම්බ කරපු සල්ලි ටික ඒව ඇදලා සල්ලි මැජික් කරන ගම් බලන් ඉන්නවා ඉතින් සල්ලි මැජික් වෙනවා නේද සුපිරිනේ ඒවා කාලයක් ගිහිල්ලා හොයා ගන්න නැති නෑ හරි ප්‍රොඩක්ට් එකක් නෑ S දෙකට පියෙන් නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් නැතුව සල්ලි මැජික් කරන එක බලාපොරොත්තු වෙනවා. ඉතින් තියෙන සල්ලි ටික නැති කර ගන්නවා. ඉතින් අද මේවා ගොඩක් වෙලාවට මිනිස්සු කොට දෙනේ දන්න දේවල් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම දැන් තව ප්‍රශ්න ඉතුරු නේද? මොකද ප්‍රශ්නේ? ජොබ් එකක් කරනවා. හැබැයි ගන්න ආදායම මදි. එහෙනම් මේ ආදායම වැඩි කරගන්න බැරිද? අපිට හොඳ බිස්නස් එකක් කරන්න බැයිද? වෙලාවක් අඩු වෙලාවක් දීලා ව්‍යාපාරයක් කරන්න බැයිද? පුළුවන්. අඩු වෙලාවක් දීලා ව්‍යාපාරය කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ බිස්නස් එකේ ඒ ඔයා දෙන ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි සුපිරි වෙන්න ඕනේ. ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි මේ වෙද්දි සුපිරි දෙයක් මිනිස්සුන්ට දැනන දෙයක් වෙන්න ඕනේ. එහෙම නැත්තම් ඊළඟ අවුරුදු 2 3 නැත්තම් ඊළඟ අවුරුදු කීපය තුළ මිනිස්සු කතා කරන මාකට් එකේ ලොකු වැලියු එකක් වටිනාකමක් ඇති කරන දෙයක් වෙන්න ඕනේ. අන්න එහෙම දෙයක් නම් මාකට් එකේ ලොකු වැලියු එකක් ඇති කරන්න පුළුවන් දෙයක් නම් ඔයාට ඒ දෙන ටයිම් එක ඔයා ඒ බිස්නස් එක වෙනුවෙන් දෙන ටයිම් එක ඔයාට ප්‍රයෝජනවත් විදිහට භාවිත කරලා ඔයාගේ බිස්නස් එක ඩෙවලොප් කරගන්න පුළුවන්. ඉතින් ආයෙත් මතක් කරනවා සාර්ථකත්වයට ගිය මිනිස්සු ව්‍යාපාර කරලා ඉහළට ආව මිනිස්සු අර නිකන් අර සල්ලි මෙච්චරක් දාලා මෙහෙම බලන් ඉඳලා වෙලා නැහැ. ඒ වෙනුවෙන් කමිට්මන්ට් එකක් කැපවීමක් දීලා මුල් කාලේ රැකියාවත් එක්ක වැඩ ටික කරන් ගිහිල්ලා රැකියාවත් එක්ක වැඩ ටික කරන් ගිහිල්ලා
එතනින් පස්සේ ටික ටික ව්‍යාපාරය දියුණු වෙද්දී ව්‍යාපාරයේ අයිතිය තමන් හරියටම අතට අරගෙන ඒකට ඩිවලොප් කරන්න අවශ්‍ය දේවල් ටික කරලා එහෙම ව්‍යාපාරේ දියුණු කරන් ගිහිල්ලා තියෙන ඉතින් අර ශනික සල්ලි හොයන්න නම් ව්‍යාපාර කරන්න එපා. එහෙනම් අර ගැලපෙන සූදු ක්‍රමයට යන්නේ මම තමයි. ඉතින් අච්චරක් දැම්මම මෙච්චරක් වෙන කතන්දරත් එක්ක ව්‍යාපාර කියලා මම දකින්නේ නැහැ. කොහොමද දන්නේ? අනිත් අය කොහොමද දකින්නවද දන්නේ නැහැ. හැබැයි ව්‍යාපාරයක් කියලා කියන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි තියෙන්න ඕනි. ඒක මිනිස්සුන්ට වටින කියන දෙයක් වෙන්න ඕනි. ඒ වගේ දෙයක් නම් තමයි ඒ ව්‍යාපාර ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඉතින් අද හොඳ ඔපචුනිටිස් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ ඔපචුනිටිස් එක්ක ඔයාගේ ටයිම් එක වා දෙන ටයිම් එක වාට හොඳට මැනේජ් කරගන්න පුළුවන් නම් මේ සෝෂල් මීඩියා මේ දේවල් එක්ක ඔයාට ටයිම් එක හොඳට මැනේජ් කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාට සුපිරි ගමනක් යන්න පුළුවන්. ඉතින් එහෙම ඔපචුනිටිස් ගොඩක් අද ලැබිලා තියෙනවා. ඉතින් try කරන්න ඕනේ. try කරන්න તો කිසිම දෙයක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා.